අපේ ඉස්කෝලෙට අලුතින් ආපු සංගීත ටීචර්ගේ නම සෙව්වන්ති. සෙව්වන්ති මිස් අතින් හරි ලස්සනයි. අපේ කොල්ලෝ එහෙමත් හුඟක් සෙව්වන්ති මිස්ට වශී වෙලා තමයි හිටියේ. මම අකිල. මම ඉතින් අපේ මියුසික් බෑන්ඩ් එකේ ලීඩර් විදියට තමයි හිටියේ. මට ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් සෙව්වන්ති මිස් හුඟක් මාත් එක්ක එකතුයි. මම ඉතින් බෑන්ඩ් ලීඩර් හින්දා මිස් එක්කලා හුඟක් ගනුදෙනු කළා. දවසක් මම අපේ මියුසික් රූම් එකට යද්දී මිස් පේන්නේ හිටියේ නෑ. මමත් ඉතින් මිස් පේන්නේ හිටපු නැති හින්දා ටිකක් මියුසික් රූම් එකේ මිස් හොයන්න ගත්තා. අපේ මියුසික් රූම් එකේ ඇතුලේ තියෙනවා පොඩි රූම් එකක්. ඉතින් ඕකේ තමයි අපේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එහෙම දාලා තියෙන්නේ. ඉතින් මම ඒක ඇතුලේ බැලුවා මිස් ඉන්නවද කියලා. ඉතින් ඔහම බලද්දි මම දැක්කා මිස් ඒකේ අපේ ඉන්ස්ට්‍රුමන්ට් එහාට මෙහාට කර කර මේ අස්පස් කරනවා. ඉතින් මම එකපාරටම මිස් ළඟට ගිහින් ඇහුවා මිස් සපෝට් එකක් ඕනද කියලා. ඊට පස්සේ මිස් මට කිව්වා වෙලාවට අකිල ඔයාවේ මෙන්න මේ ට්‍රම්පට් එකක් තියෙනවා පොඩ්ඩක් මට උඩින් තියලා දෙනවද කියලා. ඉතින් මුලින් මිස් අස් කරනවා දැකලා මගේ මල්ලි පොඩ්ඩක් කෙලින් වෙලා තමයි තිබුණේ. ඉතින් මිස් කියන්ගත් මාර ලස්සනයි. ඒක දකින ඕනම කෙනෙක් මිස්ගේ ඇඟ දෙපාරක් බලන්න නෙමේ මිස්ට කරන්න ඕනයි කියලත් හිතන වෙලාවල් අනන්තයි. ඉතින් මම ඔහුම මිස්ගේ අතින් ට්‍රම්පට් එකත් අරගෙන මිස්ට පිටිපස්සෙන් ඉඳන් තමයි ඕක උඩින් තියන්නයි කියලා සෙට් වුණේ. මිසුත් නැවිලා යට තිබුණු තබ්ලාවක් අතේ තියන් ඒක පොඩ්ඩක් පීදලා තමයි හිටියේ. ඔහොමින් අතර වාරේ මම ට්‍රම්පට් එක තියන්න යද්දී මගේ මල්ලි මිස්ගේ පිටිපස්සේ වැදුනා. මමත් ඉතින් මට තේරෙන්නේ නැති ගානට මම ඔහේ ට්‍රම්පට් එක උඩින් තිබ්බා. ඒත් ඕනම මිනිස්සෙකුට ඒ වෙලාවේ නම් තේරෙනවයි කියලා මට හොඳටම විශ්වාසයි. මිසුත් කිසි ගානකට නැතුව හිටියා. ඔහොම ඉඳලා මම ට්‍රම්පට් එක තියලා මිස් දිහා බැලුවම මිස් හොරෙන් මගේ කලිසම දිහා බලලා අහක බලාගත්තා. මටත් තේරුණා මිස්ට නම් මගේ මල්ලි පිටිපස්සේ වැදිච්ච එක තේරිලා තමයි කියලා. ඔහොම ඉතින් ටික වෙලාවක් අපි දෙන්න කතා කර කර අස් කර කර හිටියා. එහෙමම මට මිස් කොස්සක් දීලා මකුණු දැල් කඩන්නයි කියලා කිව්වා. ඉතින් මම මකුණු දැල් කඩ කඩ ඉන්න අතර වාරේ එකපාරටම මකුණු දැල් කෑල්ලක් ඇවිත් මිස්ගේ හැට්ටේ ළඟට වැටුණා. බය වෙච්ච මිස් එකපාරට හිතුවේ ඌනෙක් වැටුණයි කියලා. ඉතින් මිස් කෑගගා මට කිව්වා අනේ අකිල ඌනෙක් ඇඟට වැටුණාද කොහෙද ටක් ගාලා අයින් කරන්නයි කියලා. මං ඒ වෙලාවේ දැක්කා මකුණු දැල් කෑල්ලක් තමයි වැටිලා තියෙන්නේ කියලා. ඉතින් මම මිස්ට කියන්න ගියේ නෑ ඒ මකුණු දැල් කෑල්ලක් කියලා. ඉතින් මම ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න වුණත් හින්දා මම ටක් ගාලා මිස්ගේ හැට්ටේ අස්සට අත දැම්මා. අත දාපු පාර මම මිස්ගේ ලස්සන බෝල තනයක් ටිකක් සිනිදුවට මිරිකුවා. මට තේරුණා මිසුත් මට බොරුව තමයි කළේ කියලා. ඉතින් මම එමින් ඒක මිරිකන ගමන් මිස්ගෙන් ඇහුවා මිස් කොයි හරියද සතා ඉන්නේ කියලා. ඊට පස්සේ මිස් මගේ තොල් දෙකට මිස්ගේ තොල් දෙක තියලා හිමින් ඉඹින්න ගත්තා. ඉඹලා ටික වෙලාවක් ගිහින් මිස් මට කිව්වා සතා ඉන්න තැන මම පෙන්නන්න ඔයා මට
මං කියන දේ කරනවද කියලා. මං කිව්වා මම මිස් කියන ඕනම දෙයක් කරන්නම් කියලා. ඊට පස්සේ මිස් අපේ සංගීත කාමරේ දොර වහලා මගේ ළඟට ආවා. ඇවිත් මිස් හිමින් මිස්ගේ හැට්ටේ බොත්තම් ගලවන්න ගත්තා. ඊට පස්සේ මම දැක්කා මිස්ගේ බ්‍රායකට තද වෙලා තියෙන මිස්ගේ කුක්කු දෙක. ඒක හරිම ලස්සනයි. මිසුත් ලස්සනයිනේ. ඉතින් මම හිමින් මිස් මගේ ළඟට ගත්තා. අරන් මිස්ගේ තන් දෙක හොඳට උරන්න ගත්තා. මං උරන ඉරිල්ලට මිස්ට ඉන්න බෑ. මිස් හිමින් මගේ ළඟ දන ගහලා මගේ මල්ලි කටට ගත්තා. අරන් හොඳට ඉරුවා. මිස් හරි තදට ඒක උරනවා. මටත් ඉන්න බෑ. මම ඊට පස්සේ මිස් අනිත් පැත්ත හරවලා මිස්ගේ සාරි ඉස්සුවා. උස්සලා මගේ මල්ලි මිස්ගේ නංගිගේ ළඟින් ගෑවෙන්න තියලා මම හිමින් උඩට පල්ලහැට කළා. මිස් ගැස්සි මගේ මල්ලිගෙන් වදින පාරවල් වල සතුට විඳ ගන්නවා. මටත් දැන් ඉන්න බෑ. මම ඇහුවා මිස්ගෙන් මම ඇතුළට දාන්නද කියලා. ඒ වෙලාවේ මිස් ඒකට වැඩි කැමැත්තක් දැක්වේ නෑ. මොකද ඉස්කෝලේ නිසා. මං එහෙම්මම මගේ මල්ලිව ආයි එළියට අරන් මිස්ගේ කටට දුන්නා. මිස් හරි ආසාවෙන් ඒක උරලා මගේ මල්ලිගෙන් පිට වෙන හැම කැරි බින්දුවක්ම මිස්ගේ කටේම හලාගත්තා. හරි ආසාවෙන්. එදා ඉඳන් හැමදාම අපිට ඉඩක් ලැබෙන හැම දවසකම අපි දෙන්නත් එක්කලා සංගීත කාමරේ ආතල් ගන්න එක නවත්තුවේ නෑ. අපි දෙන්න හරි ආසාවෙන් ඒ හැම දෙයක්ම කළා. මිස් එදා ඉඳන් මට හරිම ආදරේ. මමත් මිස්ට ගොඩක් ආදරේ. මොකද ඒ වගේ කඳක් මට කවදාවත් ලැබෙන්නේ නැති හින්දා.